Hello guys, good morning. මම අද මේ වීඩියෝ එක කරන්නේ 3:54ට. මම තමයි මූන්, සන් තමයි හදානි කියන එක. ඒක නෑ. ඒක එහා පැත්තේ. අපි අද යනවා අනුරාධපුර. ඊයේ තමයි වීඩියෝ එක අරන් එනවා. ඊයේ අරන් එන්න බැරි වුණා. පෞද්ගලික හේතු සාධක මත. අද අරන් එනවා කී වීඩියෝ එක. මේ පැත්තේ ඉන්න ප්‍රසාදිකා first time video එකකට set වුණේ. මේ ඉන්නේ ක්‍රූ එක. channel එකට දාන first video එක අඩුපාඩු තියෙයි. කමෙන්ට් කරන්න ඒවා. මේ ඉන්නේ අනිත් එක්කෙනා සාන්තලා. හලෝ. අද තමයි දවසේ. අද තමයි අනුරාධපුර. ඇත්තටම සතර වීමකට ගොඩක් සතුටුයි. ටිකයි පෙරලා මේ පොඩි මිනිහලා 26යි. ඕගලත් එක්කසේ මේ එකක් විතර ගන්න. අවුරුදු නැද්ද? වැඩි උඩ මට කතා කරනවා. වැඩි උඩ දැන් නම් යාළුවා සෙට් වුණා. මේ ඉන්නේ. හායි සුදුලා. මේ අනිත් එක්කෙනා. අපිව නැවැත්තුනේ බස් එක නැවැත්තුවා. කන්න. බඩගිනි නෑ කන්ට. අපි දිගට කකා යාළුවනේ. යන්න එන ඔයාලා දෙක්කද යාළුවෝ කලින් වීඩියෝ එකෙන් කලින් පාර්ට් එකේදී අපි කකා හිටියේ. දැන් බැහැලා දැන් තමයි අපිව හරියට පේන්නේ. අරකිට හරියට පේනුන්නේ නැහැ. අපි දැන් ඉන්නේ දඹුල්ලේ. දඹුල්ලේ ඉඳන් මං හිතන්නේ තව දුරක් යන්න ඕනේ. දුරයි තව දුරයි මං. අපි ආපු බස් එක අරකද මන්ද මට මතක නැහැ. ඉස්සරහම තියෙන එක. දැන් යනවා. මට නම් මහලු ගොඩක් තිබුණා. ඉතින් අපි කට්ටිය ටිකක් අපි ආවා. රුවන්වැලි මහසෑයට ආවා. ඒක ඉස්සරහා මුදේ පන්දර තියෙන සෙනග ඉන්නවා. මේ ඉන්නේ අපේ චූටි බබා. මේ ඉන්නේ සන්. මාව ඔයාලට පස්සේ පෙන්නන්න. මේ ඉන්නේ විස්තර විචාරක. මේ ඉන්නේ ඔය කිව්ව චූටි බබා. යාරි චූටි බබා කියන්නේ හේතුවක් තියෙනවා. ඒක උදේ අද උදේ දානවා YouTube එකේ. අපි ආවා ජයශ්‍රී මහ බෝධියට. අතන වැඩ ටික ඔක්කොම ඉවර කරලා අනුරාධපුරේ වැඩ ටික නේ රුවන්වැලි මහ සෑය වැඩ ටික ඔක්කොම ඉවර කරලා කපුරු පූජා තියලා මල් ඒ වැඩ ඔක්කොම ටික ඉවර කරලා ආවා. දැන් කරලා බණත් අහලා ඔක්කොම ටික කරලා ආවා. නිින්න ගියා. විනාඩි පැය භාගයක් විතර බණක් හිටියා. දැන් යනවා ජයශ්‍රී මහ බෝධියට. මේ මාවත් වෙන්නද? මම තමයි මල්මිහලෝ. මමයි
මෙයා මල්මි නෑ මේ අපේ චූටි බබා මේ ඉන්න අපේ නුවන්සගේ බබා මෙන්න අපේ නුවන්සගේ බබා ඒ කියන්නේ අපි බයෝසගේ බබා හරිම කියුට් එයා හැබැයි මන් තරම් කියුට් නෑ මෙයා තරම් කියුට් නැල්ලු අන්න සර් යනවා ඉතින් අපි වෙනිදට මෙයා වීඩියෝස් වලට එන්නේ දැන් පොෂ්ලා හින්දා වීඩියෝස් වලට එනවා ඊට කියන්න එපා වෙනදට හරි වෙනිදට හරි මොකක් හරි කට්ටිය එනකන් ඉමු එනවද පාර අපි හිතුවට සතිය දවසක් නිසා සෙනග නැතුවද කියලා සෙනග ඉන්නවෑ නිවාඩු දවසක් නේ අද සඳුදානේ අපි වීඩියෝ එක ගන්නේ සඳුදා දවසක මම මේක අප්ලෝඩ් කරන්නේ මං හිතන්නේ බදාදා දවසක බදාදා අඟහරුවාද රෑ වගේ වෙයි ඒ අද දවසත් මේ හෙනට සෙනග ඉන්නවා අනේ මන්ද මාර විදියට සෙනග ඉන්නවා මේක නෙමේ අපි කතා කරන විදිය අපි අද සංවර වෙලා ඒකයි වෙලා ඒ අර මේ පන්සල් වල හැසිරෙන්න ඕනේ හොඳට පොඩි අපිට පොඩි මේකක් දුන්න සර් එන්න දවස් කලින් දවසෙත් කිව්ව මාසෙකට කලිනුත් කිව්ව පොඩ්ඩක් සංවර වෙන්න මේකට ලස්සනට පේනවා නේ අඩුම වීඩියෝ එක 15යි ගන්නවත් ගන්න මාවට හොඳට පේනවා මට හරි සතුටුයි දැන් යන්න හදන්නේ ඇතුළට මං ඇතුළට ගිහින් වීඩියෝ එකක් ගන්න නැහැ අපි දැන් මානෙල් මල් ගන්න යන්නේ ඔයාලව හම්බ වෙන්නම් අපි ඇතුළට ගිහිල්ලා මැදලාවට පස්සේ බයි බයි අපි ආව ජයශ්‍රී මහා බෝධියට අර බෝධිය තමයි පිටිපස්සේ තියෙන්නේ පේනවද දන්නේ මේ ඉන්නේ ප්‍රාර්ථනා බෝධිය ගාව හයි යාළුවනේ අපි දැන් මේ නාචදුව වෙන්නාලා මේ බස් එකට යනින් ගමන් හලෝ මන් දැක් මේ අර අතන සෙට් එකක් ඉන්නවා අතන කළුවඳුරු ටිකක් ඉන්නවා පේනවත් දන්නේ නැහැ මේක බෑක් කැමරේට හිටගන්න බෑ බෑක් කැමරේට හදවන්න බෑ ෆෝන් එක මේ ඉන්නේ ගොබිලිව දෙන්න කකුලට වැඩි ගියානේ හලෝ අපි නෑවත් තරා නෑවම සුදු වෙලා නේද මම පොඩ්ඩක් තියෙනවා ඒ වුණාට අපේ ගෙවල් පැත්තේ වල නානවා වගේ නෙමෙයි නාපු ගමන් ආයි දාඩිය පොඩි එහෙම එකක් තියෙනවා පොඩි අවුලකට තියෙන ඉච්චරයි අවුලක් නෑ හැබැයි මොරු සුපිරි ආතරලයක් ගත්තා ඊනන්න දැන් නෝන ඊටත් තරාරියමයි අපි කරේ තියන් අපි මම මෙයාව කරේ තියන් ගියා මෙයා මාව කරේ තියන් ගියා මාල්මිව කරේ තියන් ගියා ගොඩක් කට්ටිය කරේ තියන්ගෙනම ගෙවතුර ඇදලා දැනෙන්නේ නෑනේ බර මම මෙයාවත් කරේ තියගෙන ගියා එකපාරක් වැටෙන්නත් ගියා හරි එකපාරනේ කීප දෙනෙක් වැටෙන්න නම් ගියා පොඩි සිද්ධි වගේක් වුණා ඉතින් ෂෝක් එක හොඳ මතක සෝ හරි හොඳට තිබ්බා අවුලක් නෑ හලෝ ඒ සිංහ කියන්නේ ගොබ්බේ වුණා නැත්තම් යන්න තිබ්බා මේක කට් කරලා දාපන් ජයශ්‍රී මහ බෝධියට ගියා. ඊට පස්සේ එතන වැඳලා ඒ ටික ඉවර කරලා තූපාරාමයට ගියා. ඊට පස්සේ ඒ වැඩ ටික ඉවර කරලා අපි කෑවා. කන්නාවේ නාචි දුවට. එතන කාලා වැවගාම චේන්ජ් කරගෙන දාන්න ගියා. පැය දෙක තුනක් එතන නෑවා. ඊට පස්සේ ටිකක් එතනට වෙලා ඉඳලා දැන් ආයෙ එනවා. මේ පේනවා. දැන් ආයෙ මේ යන ගම කොහෙන්ද මන්ද තේගොන නවතුනකෝ මට හොන්නේ කොහෙන්ද කියලා. මේක තමයි ඉතින් අපේ වීඩියෝ එකේ එඩ් එක. ලස්සන දවසක්. යාළුවෙක් එක්ක ගෙවුන ලස්සන දවසක්. මට හරියට
අද දවස ගැන මම නම් මාරු විදියට සැටිස්ෆයිඩ්. ලස්සනම දවසක්, ලස්සන මතක ගොඩක්. හරිම සතුටුයි. එනම ආත